කත්නෝරුවේ හාමුදුරුවෝ රටක් දරන තරුණයන් බොහොම ආදරය කරන අපේ හාමුදුරන් වහන්සේ වැඩම කරලා තියෙනවා. ඉතින් තවත් වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. හෙට පොයේ දවසේ එකත් මතක් කරනවා. හාමුදුරනේ මම දැක්කා ගොඩක් කට්ටිය එක්ක එකතු වෙලා මේ වෙලාවේ ලොකු සේවාවන් රසක් කරගෙන යනවා ඔබ වහන්සේත්. කොහොමද කොයි පළාත් වලටද ඔබ වහන්සේට මේ ආධාර බෙදන්න පුළුවන් වුණේ දැන්ට? මුලින්ම කියන්න ඕන මේ ව්‍යසනය මේ වතුර පාරේ සැර අපේ පොඩි රටට දරා ගන්න හරි අමාරු වුණා. මේක ලොකු ඛේදවාචකයක්. මේකේ මේ ව්‍යසනයේ සම්පත්තියක් කරගෙන නැගිටින එක තමයි අපේ අරමුණ වෙන්න ඕන. මේ නැගිටින ගමන එක පියවරක් තමයි මේ දෙරණනේ ලොරි ගණන් බඩු පුරවගෙන මිනිස්සු නොයන පැතිවලට මේ සියල්ල යවන්නේ. නිකවරටිය දදුරුවේ ටිකක් තදට ගැලුවනේ. නිකව දදුරුවය වෙනදට වඩා සැර වුණා, ගම්මාන පිටින් යට වුණා. ජීවිතත් එක්කම භෞතික දේවල් අපි හිතනවට වඩා මිනිස්සුන්ට නැති වුණා. ඛේදවාචකයේ කොච්චරද කියනවා නම් අදටත් මිනිස්සු ඉන්න ඉස්කෝලවල පන්සල්වල වෙනද මේ වෙලාවට ඉඳගෙන ප්‍රවෘත්ති බලපු මිනිස්සු අද අනුන් දීපු බත් එකක් කාලා යන්නේ කොහාටද කියලා කල්පනා කරන මට්ටමට වැටිලා ඉන්නේ. නිකවරටේ ප්‍රදේශයේ බොහෝ සත්කාර කෝටි ගාණක් කරා දැන් බලාපොරොත්තු වෙනවා ඊළඟට අපි මේ ලෝකෙටම කියන්නේ අපේ කඳුකරේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, නැගෙනහිර පැත්තේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ පැත්තේ සීතල වරුසාව තාම තියෙනවා. එනිසා ඊළඟ බලාපොරොත්තුව කඳුකරේට මං හිතන්නේ දෙරණත් බොහෝ දේවල් දැන් ගම්පොළ පැත්තේ යනවා කිව්වා, කොත්මලේ ගියා කිව්වා. හරි වටිනවා. වලපනේ නිල් දණ්ඩා අහින්න මං දැක්ක කොත්මලේට ගිය ඉස්සරළම දෙරණ වෙන්න. යාගන්න බැරි පැති තාම තියෙනවා. තාමත් නාය ගියා කියලා හොයාගත්ත නැති තැන් තියෙනවා. පස්යට අඩි 50ක් යට වෙච්ච මිනිස්සු ඉන්නවා. කවදාවත් මං හිතන්නේ ඒව හම්බේ හොයාගන්න පුළුවන් වෙයි කියලා. මේක ලොකු ඛේදවාචකයක්. කෙසේ හෝ වේවා අපේ එකමුතුකම සමගිය මේ නොනිදා දිවාරය නොබලා මේ කරන ව්‍යායාමේ ප්‍රතිඵලය සියල්ල කරන්න බැරි වෙයි. හැබැයි පණ අදින ජීවිතයකට අත දෙන්න පුළුවන් වෙයි. බඩගින්න ඉන්න මිනිස්සෙකුට කැම ටිකක් දෙන්න පුළුවන් වෙයි. මම කියන්නේ අර අපිට පුළුවන් දේ අපි මේ වෙලාවේ මේ විදිහට කරන එක තමයි හරි වටින්නේ. කඳුකරේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මට ඔබ වහන්සේත් එක්ක මේ ධර්ම දේශනාවක් වැඩසටහනක් කරන්න වෙන්නේ නැති හින්දා මේ වෙලාවේ රටක් බලාගෙන ඉන්නව ප්‍රවෘත්ති විකාශයට ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ ඊටමත් තරුණියෝ අතරට ගිය ධර්ම පාඨයේ බවට පත් උනේ අචින්තිතම්පි භවති. අද ජීවිතේ අපිට පසක් කරලා තියෙනවා මේ මොහොතේ ජීවත් වෙන්න අපිට ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා අටලෝ දහමම අපිට කියලා දීලා තියෙනවා. ඔබ වහන්සේ කියපු බණ තරුණියෝ අතරට ගිය පුංචි පාඨය මිනිස්සුන්ගේ හිතවල කාවැදිලා තියෙනවා. මම කැමති මේ දේශනාව රටටම ආපහු පාරක් මතක් කරනවා. මේ ලෝකේ අපි හිතාගෙන ඉන්න දේවල් වෙන්නේ නැහැ. හිතන දේ වෙන්නෙත් නෑ, වෙන දේ හිතා ගන්නත් බෑ. නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකෙ හොඳට මතක තියාගන්න කිසි දෙයක් ගැන ප්‍රතිරූප ගොඩනගාගෙන ඉන්න එපා. ප්‍රතිරූප කියන ඒවා හරි ඉක්මනට නැති වෙලා යනවා. බලාපොරොත්තු කියන ඒවා හරි ඉක්මනින් නැති වෙලා යනවා. මේ ලෝකේ හැම එකක්ම తాවකාලිකයි. බුදුවරු දේශනා කරන්නේ මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම තප්පරයක් ඇතුළතම ඒක පුද්ගලයෙක් වශයෙන් උත් වෙනස් වෙනවා. භෞතික දේවල් රටක් ලෝකයක් වශයෙන් හැම වෙලේම හැම දෙයක්ම වෙනස් වෙනවා. අවසානදී පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අකම්පිතව ජීවත් වෙන්න හෙල්ලෙන්න එපා. මේ වෙලාවේ කෙටියෙන්ම කතා කරලා මතක් කරෝතින් ඒ කියන්නේ අපි ප්‍රතිරූප කොට නගාගෙන ඉන්න චතුරාර්ය විශ්සයට නැති වෙන්න පුළුවන්. කත්නෝරුවේ හාමුදුරුවෝ රටක් ආදරය කරනවා. හෙට මේ විදිහටම සමාජ මාධ්‍යෙන් ඔබ වහන්සේත් නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නම් හැමදේම නැති වෙලා යන්න පුළුවන් නම් අපි සිහිපත් කරගත යුතු දෙයක් තියෙනවා. අපේ ප්‍රතිරූපත් එක්ක ඉන්න බෑ. හැබැයි මේ වෙලා තියෙන විපතක්. මිනිස්සු අසරණ නැහැ. පීඩාවට පත් වෙලා ඉන්නේ. හැබැයි අපි හිතන්නේ මේ මිනිසුන්ට දෙයක් මුකුත් නැහැ කියලා. අවසානයෙන් ඔබ වහන්සේට කියන්න තියෙන්නේ පණිවිඩයක් විදිහට තරුණයන්ට නැගිටින්නේ කොහොමද රට ගැන ඒ හයිය දෙන්න. ලෝතර භාග්‍යවතුන් වහන්සේ භූමිචාලක සූත්‍ර දේශනාවේ කියනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ මහ පොළොව තියෙන්නේ වතුර මත මේ හිස් අවකාශයේ වායුව මේක කැළඹෙනකොට මේ අනතුරු විපත්ති ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. අපි උපක්‍රමශීලී වෙලා ඉන්න ඕනේ. පළවෙනි අවවාද මේක බෙදිලා කරන්න බෑ.
මේක පක්ෂවලට මේක ජාතිවලට තමන්ගේ තත්ත්වයට මේක බෙදිලා කරන්න බෑ. අපි යුද්ධෙන් බැට කෑවා, සුනාමියෙන් බැට කෑවා, පාස්කුවෙන් බැට කෑවා, කොවිඩ් එකෙන් බැට කෑවා. අපි හැම එකක්ම සතියෙන් දෙකෙන් අමතක කරා. මම මේ ලෝකෙම මිනිස්සුන්ට කියනවා ලාංකිකයන්ට අත දෙන්න උදව් කරන්න. ලංකාවේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක අමතක කරන්න එපා. මේක නේ සතියෙන් දෙකෙන් මේක අමතක වෙනවා. තව සති දෙක තුනකින් බඩු බෙදෙන එක කණ්ඩ දෙන එක නවති. අර මිනිස්සුන්ගේ ගෙවල් යට වෙලා මාස ගණන් කුඩාරම් වල ලගින්න පුළුවන් මේ මිනිස්සුන්ට. මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්දි බුදුවරු දේශනා කරන්න. අතීතය ගැන දැන් ශෝක කරලා වැඩක් නැහැ. අනාගතය ගැන ලොකුවට ප්‍රතිරූප ගොඩනගලා වැඩකුත් නැහැ. මේ මොහොත තුල දැන් කරන්න ඕන දේ කරන්න. වීරියෙන් නැගී හිටෙන්න, සැලෙන්නේ නැතුව ඉන්න. ඊළඟ තප්පරය තුල ජීවිතය ගොඩනගන්න, රට ගොඩනගන්න, මගේ රට ගොඩනගන්න කරන්න පුළුවන් දේ එකම දේ එකතු වෙන්න. සමගියමයි බලය වෙන්නේ. බොහොම පිං අපේ හාමුදුරනේ කත්නොරුවේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ අපිට මේක අත්තරින්න බෑ. මොකද මනුස්සත් දෙරණට දැන් මේ භාණ්ඩ ලැබෙනවා. අනිත් අය දවසක් එකතු කරා, දෙකක් එකතු කරා. හෙටත් අපිට දෙන්න වෙනවා. බලාපොරොත්තු සහගතව මිනිස්සු බලාගෙන ඉන්නවා. හෙටත් අපිට මේක ලැබෙයි කියලා. එතනින් ආරම්භ කරන්න අපිට ඊළඟ වැඩසටහන් ටික අපි දැනුවත් කරන්නම් ඔබට මේ සම්බන්ධයෙන් හෙට දවසේ. එhmenan අපි සමුගන්නවා මේ අවස්ථාවේ මේ භාණ්ඩ බෙදෙන ස්ථානයේ සිටයි අපි එකතු වෙන්නේ මේ මනුස්සත් දෙරණ කණ්ඩායම සමග. බොහොම ස්තුතියි චතුර. උන්වහන්සේගේ වැඩම කරවීම ඉතාම විශාල ශක්තියක්. මං හිතන්නේ උන්වහන්සේ හෙට අද දෙරණ සමාවෙන ටීවී දෙරණ විශේෂ පොදා විකාශය ඔස්සේත් ඔබට ඔබේ හිත් ආමන්ත්‍රණය කරන්නට